හෙලෝ ස්පාක්ලී ටියනා YouTube චැනල් එකට අලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම අලුතින් ගත්ත ක්‍රාෆ්ට් අයිටම් කිහිපයක් ගැන. ඉතින් මෙතන තියෙන අයිටම්ස් කිහිපයක් සමහර අයිටම්ස් මම already unbox කරලා use කරලා තියෙන්නේ. ඒ මොකද මට වෙනම මේ වගේ වීඩියෝ එකක් හදන්න කාලයක් තිබ්බේ නැති නිසා. හැබැයි මට හිතුන මේ අයිටම්සුත් මම මේ වීඩියෝ එකේ ෂෙයා කරනවා කියලා. ඒත් එක්කම මේ වෙනම බෑග් එකක තියෙනවා මම ළඟදී ගත්ත අයිටම්ස් ඒකක්වත් අන්බොක්ස් කරලා නැහැ. ඉතින් ඒ අයිටම්ස් මම මෙන්න මේ අයිටම්ස් දෙක ඔයාලට පෙන්වුවට පස්සේ ෂෙයා කරගන්න. ඉතින් මෙතන තියෙන පළවෙනි ක්‍රාෆ්ට් අයිටම් එක තමයි මෙන්න මේ poke a dot කියන ක්‍රාෆ්ට් සෙට් එක. මේකෙදී අපිට කරන්න තියෙන්නේ මේක ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙන බොක්ස් එකේ ෆෝම් පෑඩ් එකක්, ඒ වගේම පෙන්සිල් එකක්. මේක පෙන්සිල් එකක් කියුවට රෙසින් ආර්ට් වලින් හදපු ටූල් එකක්. ඒ වගේම ටෙක්ස්ටයිල්ස් ඉන්ක්ලූඩඩ් කියලා බොක්ස් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ පුංචි රෙදි කෑලි හතරස් කොටු වලට කපපු රෙදි කෑලි වගේක් එනවා. මම හැබැයි මේ ක්ලෝත් එකට කියන මේ මැටීරියල් එකේ නම නම් දන්නේ නැහැ. ටිකක් ෂයිනි ලස්සන මැටීරියල් එකක්. ඉතින් මේකේ පුංචි රෙදි කෑලි වගේක් එනවා. අපිට කරන්න තියෙන්නේ මේගොල්ලෝ ඩිසයින්ස් තුනක් දීලා තියෙනවා. එකක් ප්‍රින්සස් කෙනෙක්, අනිත් එක යුනිකෝර්න් කෙනෙක්. ඊළඟ ආර්ට් එක තමයි රේන්බෝ එකක්. මම ඒක ඔල්රෙඩි කරලා තියෙන්නේ. ඉතින් මේ හැම ආර්ට් එකකම අපිට පුංචි හෝල්ස් දීලා තියෙනවා Y shape එකට. අපිට තියෙන්නේ මෙයාලා දීලා තියෙන මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙන ඒ රෙදි කෑලි අරගෙන මේ හෝල්ස් වලට දාලා පන්ච් කරන්න. එතකොට මේ වගේ ලස්සන ආර්ට් එකක් එනවා. ඉතින් මේක හරිම රිලැක්සින් ඇක්ටිවිටි එකක්. ඔයාලට ටයිම් එක අරගෙන කරන්න පුළුවන් නිවාඩු දවසට, එහෙම නැත්නම් ස්ට්‍රෙස්ෆුල් දවසකට පස්සේ රිලැක්ස් ඔගලන්ගේ මයින්ඩ් එක රිලැක්ස් කරන හොඳ ඇක්ටිවිටි එකක් තමයි මේක. මේ බොක්ස් එකේ මෙන්ෂන් කරලා තියෙන 3+ years old කියලා. හැබැයි ඔයාලා ක්‍රාෆ්ට් අයිටම් මේ වගේ ක්‍රාෆ්ටින් කරන්න කැමති කෙනෙක් නම්, ඒක හොබි එකක් විදිහට කරන කෙනෙක් නම් මේ වගේ ඇක්ටිවිටි එකක් ඔයාලට ඇත්තටම හොඳයි. ඉතින් හරිම රිලැක්සින් මම කලින් කිව්වා වගේ. ඒ වගේම මේක හරිම ක්වොලිටි අයිටම් එකක්. ඔයාලා මේක මේ ආර්ට්ස් තුනම කරාට පස්සේ ඔයාලා කැමති විදිහට කැමති නම් වෝල් ආර්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේකට ෆ්‍රේම් එකක් දාලා ඔයගලන්ගේ ස්ටඩි ටේබල් එකෙන්, එහෙම නැත්නම් ෂෙල්ෆ් එකක තියලා ලස්සන ඩෙකොරේටිව් අයිටම් එකක් විදිහට පාවිච්චියට ගන්නත් පුළුවන්. ඉතින් මං හරිම ආසයි මෙන්න මේ අයිටම් එකට. ඉතින් මේ වගේ Y shape එකේ හෝල්ස් හැම ආර්ට් එකකම තියෙනවා. එතකොට අර ටූල් එකෙන් පන්ච් කරන්න තමයි තියෙන්නේ අපිට දීලා තියෙන ටෙක්ස්ටයිල් අයිටම්ස් ටික. අපිට වැඩිපුර රෙදි කෑලි දීලා තියෙනවා. මං හිතන්නේ ලොකු පැකට් එකකුයි. ඒත් එක්කම දම් පාටින් වෙනම රෙදි කෑලි වගේක් දීලා තියෙනවා අපිට. මං හිතන්නේ එක්ස්ට්‍රා ටෙක්ස්ටයිල්ස් වෙන්න තියෙන්නේ. අපි බලමු. මං හිතනවා මට ටයිම් එකක් තිබුණොත් මං මේ අනිත් අයිටම්ස් දෙක කරන වීඩියෝ එකක් ඔයගලන්ට වෙනම අරන් එන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. අපි බලමු. මේ තියෙන ටූල් එක මං කලින් කිව්වා වගේ රෙසින් ආර්ට් වලින් තමයි මේ ටූල් එක හදලා තියෙන්නේ. මේකෙන් තමයි අපිට දීලා තියෙන පුංචි රෙදි කෑලි ටික මේ හෝල් එකට දාලා පන්ච් කරන්න. එතකොට තමයි ලස්සන 3D ආර්ට් එකක් විදිහට මේකේ ෆයිනල් ප්‍රොඩක්ට් එක එන්නේ ලස්සනට. ඊළඟට අපි අන්බොක්ස් කරන්නේ මෙන්න මේ අයිටම් එක. මේ පේන්ට් කරන සෙට් එකක්. ඉතින් අපිට පේන්ට් කරන්න ඕන කරන හැමදේම මේක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා මෙන්න මේ ප්ලාස්ටික් බොක්ස් එකේ. මේ අයිටම්ස් ටික තමයි මේ තියෙන්නේ ප්ලාස්ටික් බොක්ස් එකේ තිබ්බ ඔක්කොම අයිටම් ටික. අපිට මේකත් එක්ක එනවා වෝටර් කලර් පෑඩ්ස්. ඒ වගේම තමයි මේ තියෙන කලර් කරන
ඒක මේක නිකන් පෝස්ට් කාඩ් එකක් වගේ තමයි එන්නේ. ඔයාලා පෙන් පාල්ස්ලා ඉන්නවා නම් ඇත්තටම මේක හොඳ gift එකක්. ඒ පෙන් පාල් කෙනෙක්ට send කරන්න. ඒ වගේම තමයි ඔයගලන්ගේ යාළුවෙක්ට එමත් නැත්නම් ඔයාලට පුළුවන් මේක bookmark එකක් විදිහට create කරගන්නත් මම පෙන්නන මේකේ එනවා මෙන්න මේ වගේ tassels දෙකක්. ඒ වගේම ribbon roll එකක්. මං හිතන්නේ ඔයගොල්ලෝ paint කරාට පස්සේ මොකද මේ හැම ආර්ට් එකක්ම punch කරලා තියෙන්නේ උඩින්. එතකොට ඔයාලට පුළුවන් bookmark එකක් විදිහටත් එහෙම නැත්නම් decorative item එකක් විදිහටත් create කරගන්න. ඉතින් unlimited creative mind එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ ආර්ට් කැමති විදිහට පාවිච්චි කරන්න. ඉතින් watercolor tabs දීලා තියෙන්නේ paint brushes එක්කම. එතකොට ඔයාලට වතුර ටිකක් විතරයි ඕන කරන්න මේ සෙට් එක පාවිච්චි කරන්න. මොකද මේ watercolor tabs ඔයාලා කලින් පාවිච්චි කරලා නැත්නම් මේක cardboard එකක තමයි එන්නේ. අපි මේ watercolor tab එකට වතුර ටිකක් දාපුවම එතන paint brush එකේ ටිකක් වතුරෙන් wet කරලා අරගෙන මේ tab එකට තිබ්බහම ඒක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන watercolor එක විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හැබැයි කලර්ස් 6යි දීලා තියෙන්නේ. ප්‍රයිමරි කලර්ස් 6ක් විතරයි තියෙන්නේ. ඔයාලට වෙනම කලර්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය මේක paint water colors වලට resist වෙන material එකකින් තමයි මේ හැම art එකක්ම තියෙන්නේ. දැන් මොකද සමහර craft item තියෙනවා අපි watercolor කියන්නේ watercolor art books වල වුණත් සාමාන්‍යයෙන් A4 sheet එකක ඒ වගේ watercolor වලට resist වෙන්නේ නැහැ. එතකොට ඒ art එකෙන් වැඩක් නැහැ. හැබැයි මේකේ watercolors වලට resist වෙන material එකකින් තමයි හැම art එකක්ම තියෙන්නේ. ඒ වගේම repeat නැහැ. හැම art එකක්ම unique creation එකක්. ඒ නිසා ගොඩක් ඔයගලන්ට මේක යාළුවෙක්ට දෙන gift එකක් විදිහට එහෙමත් නැත්නම් bookmark එකක් විදිහට bookmark collection එකක් හදාගන්න පුළුවන් කවයි theme එක. එහෙම නැත්නම් journaling කරන කෙනෙක් නම් ඒ කෙනෙක්ට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මෙන්න මේ stand එක එනවා. painting stand එක. මම හරියටම මේකට කියන නම මොකක්ද කියලා දන්නේ නැහැ. මේ වගේ stand එකක් එනවා. ඒක හරිම cute. ඔයාලට ඔයගලන්ගේ study table එකේ තියාගෙන කලර් කරද්දි මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එහෙමත් නැත්නම් කලර් කරාට පස්සේ ඔයාලට මේක ඩෙකොරේටිව් අයිටම් එකක් විදිහට මේ ස්ටෑන්ඩ් එකේ තියලා තියන්නත් පුළුවන්. ඉතින් unlimited creativity pack එකක් තමයි මේ තියෙන. මං හරිම කැමති මේ වගේ craft items වලට. මොකද හැමදේම paint brush එකේ ඉඳලම මේකේ paint brushes දෙකක් include වෙනවා box එකේ. tape අපිට bookmarks හදාන්න ඕන කරන tape වගේම pink and blue colors දෙකෙන් tassels දෙකක් දීලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන arts ගානටම හරියන්න අපිට watercolor pads උත් දීලා තියෙනවා. watercolor tabs pads ඉතින් හැබැයි මේකේ අපිට colors 6යි දීලා තියෙන්නේ. but it's okay. අපිට අවශ්‍ය කරන ඕනම කියන්නේ අපිට ඕන කරන ප්‍රමාණයට ආර්ට් එකෙන් ආර්ට් එකට වෙනම color tabs දීලා තියෙනවා. ඉතින් මේ තමයි ඊළඟ item එක. අපි ඊට පස්සේ බලමු අපේ අනිත් items bag එකේ තියෙන items මොනවාද කියලා. මම මෙන්න මේ items ටික ගත්තේ රුමේනියාවල තියෙන සින්සේ කියලා shop එකක්. ඒක හරිම ගොඩක් expensive items නෙමේ තියෙන්නේ. ඒ වගේම මම මේ shop එකේ කැමතිම දේ අපිට අවශ්‍ය කරන craft items ගොඩක් තියෙනවා. ඒ වගේම cute stationeries මේ වගේ
හැමදේම ගන්න තියෙන ෂොප් එකක් තමයි සින්සේ කියලා කියන්නේ. ඒ වගේම අපේ බජට් එකට හරියන අයිටම්ස් උත් එතන තියෙනවා. ඉතින් මම ඒකෙන් ගත්ත අයිටම්ස් 3ක් තමයි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. ඒත් එක්කම මතක් කරනවා මේ අයිටම්ස් හැම එකක්ම මම වෙනම සෙපරේට් වීඩියෝ වලින් ඔයගලන්ට අන්බොක්ස් කරලා පෙන්නනවා. පළවෙනියටම තියෙන මෙන්න මේ එම්බ්‍රොයිඩරි සෙට් එක. ඉතින් ස්පාර්ක්ලි ටියානා YouTube channel එකත් එක්ක එකතු වෙන ගොඩක් දෙනෙක් මගේ එම්බ්‍රොයිඩරි සීරීස් එකේ වීඩියෝස් බලන අය කියලා මම දන්නවා. ඉතින් එයාලට මම හිතනවා ගොඩක් කැමති වෙයි කියලා මෙන්න මේ එම්බ්‍රොයිඩරි සෙට් එකට. මම මේක නම් කඩලා බැලුවා. මොකද මමත් හරිම එක්සයිට් වුණා මේ එම්බ්‍රොයිඩරි සෙට් එක දැකලා. මේකේ අපිට අවශ්‍ය කරන හැමදේම ඉන්ක්ලූඩ් වෙනවා මේ බොක්ස් එකේ. එම්බ්‍රොයිඩරි ත්‍රෙඩ් එක, එම්බ්‍රොයිඩරි හූප් එක, ඒ වගේම එම්බ්‍රොයිඩරි ආර්ට් එක තියෙන ක්ලෝත් එක, නීඩල් එකේ ඉඳලම හැමදේම ඉන්ක්ලූඩ් වෙනවා මේ බොක්ස් එකේ. ඉතින් ඒ නිසාම මම මේක අන්බොක්ස් කරලා බැලුවා. හැබැයි දැන් ඔයගලන්ට පෙන්වන්නේ නැහැ. මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න. මොකද මේකේ ඉන්ක්ලූඩ් වෙනවා මේ සම්පූර්ණ නිර්මාණය කරන්න ඕන කරන මැහුම් ක්‍රම වෙන වෙනමත් දීලා තියෙනවා. ඉතින් එම්බ්‍රොයිඩරි බිගිනර් කෙනෙක් වුණත් මේ සෙට් එක පාවිච්චි කරලා මේ නිර්මාණය කරගන්න පුළුවන්. මේකේ මේ ඩිසයින් එක විතරයි මට හම්බුනේ. හැබැයි තව ඩිසයින් එකක් තිබ්බා. ඒක එච්චර සෙට් නෑ. මේ වගේ කලර්ෆුල් නැහැ. ඕටම් තීම් එකේම එකක් තමයි ඒකත්. හැබැයි මේ විදිහේ කලර්ෆුල් ඩිසයින් එකක් නෙමේ තිබ්බේ. ඒ නිසා මම මේක විතරයි ගත්තේ. ඉතින් මම ආයෙමත් මතක් කරනවා ඊළඟ වීඩියෝ එකෙන් අපි වෙනම මේ එම්බ්‍රොයිඩරි සෙට් එක අන්බොක්ස් කරලා සම්පූර්ණ නිර්මාණයම කරමු. ඉතින් ස්පාර්ක්ලි ටියානා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම comment කරන්නත් අමතක කරන්න එපා. ඔයගලන්ට මොන DIY set එකද එකටම පළවෙනි වීඩියෝ එකෙන් අරගෙන එන්න ඕනි කියලා මේ වීඩියෝ එකෙන් පස්සේ. අපි එහෙනම් බලමු next item එක මොකක්ද කියලා. මෙන්න මේ macrame kit එක. මේකේ dream catcher එකක් තමයි හදන්න තියෙන්නේ. ඉතින් මං ගොඩක් ආසාවෙන් හිටියා dream catcher එකක් ගන්නවා කියලා. හැබැයි මට set වෙන aesthetic vibe එකට හරියන dream catcher එකක් හම්බුනේ නැහැ. හැබැයි finally I found it. මේකේ මේ කලින් embroidery set එකේ වගේම තමයි macrame kit එකේ අපිට මේ පින්තූරේ දීලා තියෙන dream catcher එක හදන්න ඕන කරන හැමදේම මේ box එකේ include වෙලා තියෙනවා. macrame thread එක, ඒ වගේම මේ hoop එක, beads, මේ හැමදේම තියෙනවා. මං හිතන්නේ හදන්න ඕන කරන instructions උත් අනිවාර්යයෙන්ම මේ kit එකේ එයාලා දාලා ඇති. මොකද එම්බ්‍රොයිඩරි කිට් එකෙත් ඒ විදිහටම ඉන්ස්ට්‍රක්ෂන්ස් වෙනම දීලා තිබ්බා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේකෙදිත් අපිට මුලින් ඉඳන්ම ඩ්‍රීම් කැචර් එක හදන්න ඕන කරන ඉන්ස්ට්‍රක්ෂන්ස් මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මං කලින් කිව්වා වගේ ක්‍රාෆ්ට් මේ වගේ දේවල් හොබි එකක් විදිහට කරන කෙනෙක් නම් ඔයාලා මේ වගේ කිට් එකක් අනිවාර්යෙන් වැදගත් වෙයි. හරි ආසාවෙන් පාවිච්චි කරයි. ඉතින් වෙනම කඩෙන් ගන්න ඕනේ නැහැ. ඕඩර් කරන්න ඕනෙත් නැහැ. ඔයාලගේ ඩ්‍රීම් කැචර් එක ඔයගොල්ලන්ටම හදාගන්න පුළුවන් මේ වගේ DIY කිට් එකක් ගත්තාම. ඉතින් මේකත් වෙනම වීඩියෝ එකකින් මම අරගෙන එන්නම්. මොකද මේ ඔක්කොම එකම වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරන්න බෑ. මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ අපි ඉස්සරහට කරන්න ඉන්න වීඩියෝ වල items මොනවාද කියලා. ඉතින් මේ හැම item එකකටම වෙනම වීඩියෝ එකක් ඔයාලට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඉතින් කමෙන්ට් කරන්න ඔයාලා වැඩිපුරම කැමති මොන DIY kit එකටද කියලා. Last but not least මෙන්න මේ diamond set එක. ඉතින් මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලට මතක ඇති මම AliExpress එකෙන් diamond painting kit එකක් ගෙනල්ලා බැලුවා. මොකද මං හරි ආසාවෙන් හිටියේ. ඉතින් මේකත් diamond painting set එකක්. හැබැයි මේක විශේෂත්වයක් තියෙනවා. මං කලින් ගත්ත diamond painting kit වල ආපු නැති tool එකක්, item එකක් මේකේ තියෙනවා.
ඒ තමයි මේකෙදී අපිට සාමාන්‍යයෙන් ඩයමන්ඩ් පේන්ටින් එකක් කරන්න ඕන වෙන ග්ලූ එක, ඩයමන්ඩ් පේන්ටින් ට්‍රේ එක, ටූල් එක, ඩයමන්ඩ්ස් වගේම එක්ස්ට්‍රා අයිටම් එක සහ මම ගොඩක්ම කැමතිම මේකේ අපිට දීලා තියෙනවා ෆ්‍රේම් එකක්. ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ ෆ්‍රේම් එකක් දීලා තියෙනවා. ඉතින් මේක අපිට වෝල් ආර්ට් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් පේන්ට් එක කරාට පස්සේ. එහෙමත් නැත්නම් ටේබල් එකක් උඩ ඩෙකොරේටිව් අයිටම් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා අයිටම් එක කරාට පස්සේ ආර්ට් වර්ක් එක කරාට පස්සේ gift එකක් විදිහට දෙන්නත් පුළුවන්. ඉතින් මේක මම බැලුවා තව මොකද හරිම ෂෝක් මේ කිට් එක හැමදේම ඉන්ක්ලූඩ් වෙලා තියෙන නිසා. හැබැයි මේ ඩිසයින් එක විතරයි ඒකේ තිබ්බේ. මම බැලුවා තව ඩිසයින්ස් මොන හරි තියෙනවද කියලා. මං හිතන්නේ ඉවර වෙලා වෙන්න ඇති. මේ ඩිසයින් එකෙන්ම තමයි තව පැක්ස් 10ක් වගේ තිබ්බා. හැබැයි එකම ඩිසයින් එක. මම බැලුවේ තව ලස්සන ඩිසයින්ස් කියුට් ඩිසයින්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගන්න. මොකද මේකේ ෆ්‍රේම් එකත් එක්ක එන නිසා මං හරි ආසයි. ඉතින් මං මේකත් වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් ඔන්න ඔය අයිටම්ස් ටික තමයි මේ වීඩියෝ එකෙන් පස්සේ එන වීඩියෝස් වලින් මම ඔයගලන්ට අරගෙන එන්නේ DIY craft වීඩියෝස් වලින්. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඔයාලට මොන වීඩියෝ එකද එකටම ඕනේ කියලා. එම්බ්‍රොයිඩරි කිට් එකද එහෙම නැත්නම් අපි එකටම ඩ්‍රීම් කැචර් එක හදනවද, ඩයමන්ඩ් පේන්ටින් එක කරනවද කියලා ඔයාලා ඩිසයිඩ් කරලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ස්පාර්ක්ලි ටියානා YouTube channel එක subscribe කරලා තියෙන හැමෝටම මේ දෙන support එකට ගොඩක් ආදරෙයි, ගොඩක් ස්තුතියි. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාලා channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.